සුබ දවසක් ඔයාලා හැමෝටම කතා කරන මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. මේ අපේ channel එකේ පළවෙනි කතාව කොටස් කීපයක ලස්සන ආදර කතාවක්. නවකතා කියවන්න කැමති හැමෝම මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඒ වගේම කතාව ලස්සනයි නම් comment එකකුත් දාන්න. කතාව ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලා ගන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි යමු කතාවට. මිහිඳි මොහොම නවතිනවා. තව අඩියක්වත් තිබ්බොත් බලාගෙනයි. සිතුකා අයියා එහෙම කියලා මන් දිහා රවල වගේ බැලුවම මොන හේතුවට උනත් ආපහු කාමරයට යන්න නම් මට හිත දුන්නේ නැහැ. දැන් අවුරුදු 2ක් පුරාවට හැමදාම මගේ දවස පටන් ගන්නෙ සිතුකා අයියාගේ බැනුම් එක්ක තමයි. මොකද තවත් බලන් ඉන්නේ තමුසේ. යනවල නැද්ද මෙතනින්? මගේ දවස මුසල කරන්න නැතුව. ෂිට්. අද දවසත් ඉවරයි. එහෙම කියලා සිතුකා අයියා මගේ දිහා බැලුවේ මාව පිච්චෙන්න තරම් කේන්තියකින්. ඇස් වලින් හැමදාම වැටෙන කඳුළු අදත් ඇස්වලම හිර කරන් මං ආපහු යන්න හැරුණේ සිතුකා අයියට මේ දේවල් තේරුම් කරලා වැඩක් නැති නිසායි. අම්මී කුක්කු අම්මී කුක්කු යන්න ගියපු මං ආයෙම හැරුණේ කිලිපැටික්කි අඬන සද්ද නිසායි. මං උදේම කිරි එකත් හදාගෙන මේ කාමරයට ආවේ කිලිපැටික්කිට පොවන්න හිතාගෙන තමයි. ඒත් ඉතින් මේ උලන් මොටා මට කාමරයට එන්න දෙන්නේ නැතුව මගේ මූඩ් එකම අවුල් කරානේ. මං ආයෙත් සිතුක දිහා බැලුවේ මං කාමරයට එන්නද අහන්න වගේ බැල්මකින්. සිතුකා අයියා මං දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ටවල් එකත් අරගෙන වොෂ්රූම් එකට ගියාම ඒ අවසරයෙන් මං කෙල්ල ළඟට ගියේ පැටික්කිට කිරි ටික පොවා ගන්න හිතාගෙන. මගේ පපුවට තුරුල් වෙලා කිරි බෝතලේ කිරි ටික බොන කෙල්ල දැක්කම අදත් මට දැනුනේ කියා ගන්න බැරි වේදනාවක්. කෙල්ලට කිරි ටික පොවලා එහෙමම නිදි කරලා තියලා අදත් මම මගේ කාමරයට ගියේ වෙනදා වගේම අදත් මගේ හිත නිදහස් කරගන්න හිතාගෙන. කාමරේ බැල්කනි එකට වෙලා අදත් මං කරේ සිතුකා අයියාගේ ජීවිතය ගැනම හිතපු එක විතරයි. මං මිහිඳි දෙහස්නා. මගේ අම්මා මාලනී අබේරත්න. තාත්තා නිහාල් අබේරත්න. මගේ තාත්තා තමයි අබේරත්න කන්ස්ට්‍රක්ෂන් එකේ ඕනර්. මට දැනට අවුරුදු 26ක්. මට අවුරුදු 22ක් වෙනකන් මං ගොඩක් නිදහසින් සතුටින් ජීවත් වුණා. ඒත් දැන් අවුරුදු 4ක් පුරාම මං කරන්නේ නොකරපු වරදකට දඬුවම් විඳින එක. කොච්චර සල්ලි මිල මුදල් තිබුණත් අතීතයේ එකම වරදක් නිසා අපේ වර්තමානයේ හොරු අරන් ගියේ හිතා ගන්නවත් බැරි විදිහට. ඒ අතීතේ අදත් මගේ මතකෙට ආවේ සිතුකා අයියා ගැන මහා ලොකු දුකක් හිතට එකතු කරලා. වසර 4කට පෙර අතීතයේ අම්මේ හැමදාම වගේ අදත් පුරුද්දට මං කුස්සියට දුවගෙන ගියේ රෑට ඇඳන් හිටපු පිජාමා කිට් එක පිටින්මයි. දුවගෙන ගිහින් අම්මගේ පිටිපස්සෙන් ඉඳන් එයාට තුරුල් වුණාම මට අම්මා ගැන දැනුනේ කියා ගන්න බැරි තරම් ආදරයක්. ඔන්න ඉතින් අම්මා අදත් උදේම ටැප් එක අරගෙනනේ. එහෙම කියපු මං අම්මගේ මූණ දිහා බැලුවම කොච්චර දුකක් තිබුණත් මගේ මූණ දිහා බලාගෙන අහිංසකව hina වුණාම මට දැනුනේ අම්මා ගැන ලොකු වේදනාවක්. අදත් පරණ හේතුවමද? මං ඇහුවම අම්මා ඔළුව හොල්ලලා
ඔව් කියලා වචනයක්වත් කතා නොකරම කිරි එක හදන්න ගත්තම මට හොඳටම තේරුණා අම්මට අද හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. අක්කා ඊයේත් එද්දි රෑ එකත් පහුවෙලා චූටි. ඇයි මේ දරුවා මේ තරම් උරන්ඩු? ඒක ඉතින් අමුතු දෙයක් නෙවෙයිනේ අම්මා. අක්කට දැන් ක්ලබ් යන එක පුරුද්දක් වෙලා. ඔයා ඒකට ඇඬුවා කියලා එයා ඒක වෙනස් කරන්නේ නෑනේ. අනේ චූටියෝ මං අඬන්නේ ඒකට නෙමෙයි. අද සුබ කටයුත්තක් තියෙනවා. අක්කත් එක්ක කතා කරාම අක්කා කැමති නැහැ. අද අක්කා බලන්න පිරිමි ළමයෙක් එනවා. ඒ මිනිස්සු වැදගත් පවුලක්. ඒත් අක්කා යාලා ආවම ඒ මිනිස්සුන්ගේ හිත රිදෙන දෙයක් කිව්වොත් අපේ නම්බුවට මොකද වෙන්නේ? අම්මා බය නොවී ඉන්නකෝ. මං අක්කට කතා කරන්නම්කෝ. එහෙම කියලා අම්මා දුන්නු තේ එකක් දීලා මං අක්කව හොයාගෙන ගියේ. මට අද නම් හොඳටම බැනුම් අහන්න වෙනවා කියලා දැනගෙනමයි. අක්කේ මේ දොර අරින්නකෝ. මොකද මලවදේ මේ උදේ පාන්දරම එහෙම කියාගෙනම අක්කා දොර ඇරියේ. මං ගොඩක් සැරයක් කතා කරකට පස්සේ තමා ඉතින් ඊයේ රෑ ඉඳන් ගියපු අත් නැති ඇඟටම හිර වුණ ගවුම ඇඳගෙන රෑ ආපු ලිස්ටික් ටිකවත් හොදලා නැතුව ඉන්න අක්කව දැක්කම මට ජීවිතය ගැන දැනුනේ මහා කලකිරීමක්. මේ මල පෙරේතිව ගන්න කොල්ලා පව් ඉතින් දෙයියනේ මොනවා කරන්නද? ආපු කාරණේ කියලා ඉක්මනට යනවා. මට නිදිමතයි ගොඩක්. එහෙම කියලා අක්කා ආයෙත් ඇඳට වැටිලා කොට්ටයක් බදාගෙන ඇස් දෙක පියාගත්තේ මාව ටිකක්වත් ගණන් ගන්නේ නැතුවමයි. අක්කේ මේ අද ඔයා බලන්න මනමාලෙක් එනවා. තමුසේ ලෑස්ති වෙලා ඉන්න ඕනේ හරිද? අම්මගේ හිත රිදෙන මුකුත්ම කරනවා එහෙම නෙමෙයි. මං එහෙම කියලා ඉවර වෙද්දිම අක්කා යම්තම් ඔළුව උස්සලා මන් දිහා බැලුවා. මං ලෑස්ති වෙන්නම්. හැබැයි ඉතින් කලින් වගේම තමයි. මේකටත් මං කැමති වෙන්නේ නෑ කියලා අම්මට ගිහින් කියනවා. ඒ මගේ අක්කා දෙව්මි. දැනට අවුරුදු 24ක් වෙනවා. එයාගේ ජීවිතේම ගෙවෙන්නේ ක්ලබ් වල තමයි. දවස තිස්සෙම කොල්ලෙක් එක්ක රස්තියාදු ගහලා රැට ක්ලබ් ගිහින් නටලා මහ පාන්දර තමයි ආයේ ගෙදර එන්නේ. මුලින් අම්මලා කොච්චර අවවාද කරත් ඒව සතේකටවත් මායින් කළේ නැහැ. දැන් එයාට යාවම පාලනය කරගන්න බැහැ. ක්ලබ් යන එක පුරුද්දකට කරන්න එයා හැබැයි වෙලා ඉන්නේ. අක්කා ගැනම හිත මං පහලට එද්දි අම්මා මං එනකම් පහලට වෙලා හිටියේ. අක්කගේ උත්තරේ බලා ගන්න හිතාගෙන වෙන්න ඇති. අක්කා ලෑස්ති වෙයි අම්මේ. එහෙම කියාගෙන මම කාමරේට ගියේ. අක්කා කියපු දේ කිව්වනම් අම්මගේ හිත තවත් රිදෙන බව දන්න නිසාමයි. මේ මගේ පුතා සිතුක ගජවීර. අවුරුදු 25යි. මගේ බිස්නස් හැම දෙයකම උරුමකාරයා තමයි මේ මගේ පුතා. සිතුක අයියාගේ තාත්තා සිතුක අයියා ගැන විස්තර කියද්දී මං සිතුක අයියා දිහා බැලුවේ අක්කගේ මනමාලයා කොච්චර ලස්සනයිද කියලා බලන්න. ඇත්තමයි. ඒ ඇස් දෙක දැක්ක තප්පරේම මට දැනුනේ වචනයෙන් කියාගන්න බැරි හැඟීමක්. සුදු මූණ පුරාම වැවිලා ලස්සනට ෂේව් කරපු රැවුල ආඩම්බරකාර ඇස් දෙක ජින් ගිහින් හදාගන්න තිබුණු ලස්සන ඇඟ මේ හැමදේම සිතුක අයියාගේ කඩවසම් බව තව තවත් වැඩි කරලා තිබුණා. මං සිතුක දිහාම බලන් ඉද්දි සිතුක අයියා යන්තම් ඔළුව උස්සලා මගේ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ආඩම්බරකාර හිනාවක් දාලා බිම බලාගත්තාම සත්තයි සිතුක වගේ කෙනෙක් මටත් හිටියානම් කියලා නැහිතුණාම නෙවෙයි. ඒත් අක්කට වරදක් කරන්න නම් මගේ තුන් හිතකවත් අදහසක් තිබ්බේ නැහැ. සිතුක අයියලා ඇවිත් ගිහින් දැනට දවස් 3ක් වුණත් අක්කගෙන් මේකට උත්තරයක් ලැබුණේ නම් නැහැ. ඒත් ඉතින් මට නම් එයාගේ හිනාව අමතක වුණ තප්පරයක් නැති තරම්. උඹට පිස්සුදු මිහිඳියෝ පිකාර හිතනවා. මගේ හිතත් එක්කම මං තර්ක කර ඔහේ ඇවිදගෙන ගියපු මම පියවිසිහියට ආවේ
මගේ කන ළඟින්ම ඇහුණු නලා ශබ්දය නිසායි. මොන සිහියෙන්ද පාරේ යන්නේ? දෙයියනේ සිතුක අයියා. මට දැනෙන ලොකු සතුටක්. මම මේ යාළුවෙකුගේ ගෙදර යනවා අයියේ. වාහනයක යන්න පුළුවන්කම තිබුණත් මට ඕන වුණේ තනියම යන්න. ඒ නිසායි මම මේ තනියම ආවේ. ඒත් ඉතින් සිතුක අයියත් එක්ක යන්න තියනවා නම් කොච්චර හොඳයිද? යන් මං ඩ්‍රොප් කරන්නම්. සිතුක අයියා එහෙම කියපු ගමන් මං කාර් එකේ දොර ඇරලා ඉස්සරහා සීට් එකෙන්ම වාඩි වුණේ ලොකු සතුටකින්. ඔහේ ඕපදූපයක් කියව හිනා වෙවි එද්දි කොච්චර දුරක් ආවද කියලාවත් මට හැඟීමක් තිබුණේ නැහැ. මං කියන හැම දෙයකටම හරි ලස්සනට හිනා වෙන සිතුක අයියාගේ වල ගැහෙන කම්මුල් දිහා බලන්න ඉන්න හරි ආසයි. දැන් බහින්න. සිතුක අයියා එහෙම කිව්වම මං වටපිට බැලුවේ මං පාර කියන්නෙත් නැතුව මෙයා ගෙදරට ආවද බලන්න. ඒත් එතකොට තමයි මං දැක්කේ අපි ඉන්නේ බීච් සයිඩ් එකේ කියලා. අයියේ ඒත් මෙතන ඇයි අපි බහින්නේ? අන් එහෙම අහද්දි සිතුක අයියා කරේ ලස්සනට hina වුණ එක විතරයි. බහින්න ළමයෝ මං ඔයාව කන්නේ නැහැ. මට වැදගත් දෙයක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ. සිතුක අයියා එහෙම කිව්වේ එයා කාර් එකෙන් බැහැලා මට බහින්න මගේ පැත්තෙන් කාර් එකේ දොර අරින ගමන්මයි.